ඔබ විශ්වාස කරනවාද බය කරන්න කැමති නැති භූතයෙක් ඉන්න පුරවන් කියලා? මේ කැස්පර්ගේ කතාවයි. එකමතෙක කාලෙක මීදුමෙන් වැසුණු නිශ්ශබ්ද නගරයක කඳුමුදුනක් මත ඉතා පැරණි අඳුරු මන්දිරයක් තිබුණා. ගමේ මිනිස්සු එය භූත මන්දිරය කියලා හඳුන්වන්න පුරුදු වුණා. ජනෙල් කැඩිලා, වාතය හුළඟට විසිවෙන තිරරෙදි, රාත්‍රියට ඇසෙන අමුතු ශබ්ද. ඒ සියල්ලම ඒ ගේ ගැන බය ඇති කළා. නමුත් ඒ මන්දිරයේ සැගවුණු සත්‍ය කවුරුත් නොදැන සිටියා. එහි ජීවත් වූයේ හිත හොඳ කුඩා භූතයෙක්. ඔහුගේ නම කැස්පර්. කැස්පර් අනිත් භූතයන්ට වගේ මිනිස්සුන් බය කරලා විනෝද වෙන්න ඔහුට කැමැත්තක් තිබුණේ නැහැ. බූ කියලා කෑ ගහලා, බිය පතුරවා, දොරවල් බින්දලා ඒ හැම දෙයක්ම ඔහුට අමුතු, අසහනකාරී දෙයක් වගේ දැනුණා. අනිත් භූතයන් දිගු සෙවණැලි වගේ දිස්සුණා. "ඔයාට ලැජ්ජාවක් නැද්ද? අපි භූතයෝ. අපේ කරන්නේ බය කරන එක." කැස්පර් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. මට මිතුරන් ඕනේ කියලා ඔහු කිව්වා. ඒ වචන ඇසූ විට මන්දිරය පුරා භයානක සිනා පැතිරුණා. රාත්‍රියට සඳේලිය මන්දිරය පුරා පැතිරෙනවා. දූලි පිරුණු නර්තන ශාලාවේ බිම දිදුලනවා. කැස්පර් කවුළුව අසල පියාදමින් ගමේ ළමයින් සෙල්ලම් කරන ආකාරය බලනවා. ඔවුන් සිනාසනවා, ඔවුන් එකට සෙල්ලම් කරනවා, ඔවුන් බය නැහැ. මමත් ඔවුන් අතර තියන්න පුළුවන්ද? ඔහු හෙමින් හිතනවා. නමුත් ඔහු පෙනී සිටින විට කවුරු හරි ඔහු දැක්කොත් බය වෙලා දුවනවා. එය ඔහුට දුක හිතුණා. එක් අලුත් සීතල දවසක මන්දිරයේ අසල ලොරියක් නතර වුණා. කවුරු හරි මෙතෙන්ට එනවා. කැස්පර් කුතුහලයෙන් බැලුවා. අලුත් පවුලක් එහි පදිංචි වුණා. ඒ අතර කුඩා ගැහැණු ළමෙක් හිටියා. ඇයගේ නම මාලි. මාලි බය නොවන ළමෙක්. ඇය මන්දිරයේ තුල ගමන් කරමින් hina වෙමින් කතා කළා. "මෙතන කවුරු හරි ඉන්නවනම් මට ඔයව හම්බ වෙන්න ඕනි." කැස්පර් නතර වුණා. කිසිම මිනිසෙක් කවදාවත් ඒ වචන කියලා නැහැ. ඔහු සෙමින් ඇය ඉදිරියේ දිස්සුණා. මාලි ඔහු දිහා බලලා විනාඩියක් නිහනෝ හිටියා. කැස්පර් බලාගෙන හිටියා. දැන් ඇය කෑ ගහලා පලා යයි කියලා ඔහු හිතුවා. නමුත් ඇය සිනා වුණා. "ඔයා ලස්සනයි," ඇය කිව්වා. කැස්පර් පුදුම වුණා. "ඔයා බය නැද්ද?" "මට මිතුරෙක් වුණා නම් හරි." ඒ මොහොතේ කැස්පර්ගේ ලෝකය වෙනස් වුණා. ඒ දවසෙන් පස්සේ ඔවුන් දෙදෙනා වෙන් වෙලා හිටියේ නැහැ. මාලි කැස්පර්ට පොත් කියලා දුන්නා. කැස්පර් ඇයට මන්දිරේ සැගවුණු රහස් පෙන්වා දුන්නා. ඔවුන් නර්තන ශාලාවේ පියාදමින් නර්තනය කළා. ඔවුන් සීතල රාත්‍රියට කවුළු අසල ඉඳලා තරු ගණන් කළා. කැස්පර්ට දැන් තනිකමක් නැහැ. නමුත් සතුට දිග කාලයක් නිශ්චලව නොසිටියා. ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා. භූතෙක් ඇත්තට මෙතන ඉන්නවා කියලා. ඔවුන් මන්දිරය විනාශ කරලා භූතයා පළවා හරින්න තීරණය කළා. මාලි බිය වුණා. "ඔයාව තුවාල කරයිද?" කැස්පර් නිහමනවින් hina වුණා. "මම භූතෙක්. මට තුවාල වෙන්න බෑ. ඒත් මම තනිකමට ආපහු යන්න බයයි." එදා රාත්‍රියේ ගමේ මිනිස්සු මන්දිරයට ඇතුල් වුණා. අනිත් භූතයන් බය කරලා පළවා හරින්න සූදානම් වුණා. නමුත් කැස්පර් වෙනස් තීරණයක් ගත්තා. ඔහු මිනිස්සුන් ඉදිරියට ගිහින් මෘදු හඬින් කිව්වා. "මම ඔබට හානියක් කරන්නේ නැහැ. මට මේ ගේ රැකගන්න කැමතියි. මට මිතුරන් කරගන්න විතරයි ඕනේ." ඔහුගේ කටහඬ බියාකාර නොවේ. එය දුකෙන් පිරුණු එකක්. මාලි ඔහු අසල හිටියා. "ඔහු හොඳයි," ඇය කෑ ගහලා කිව්වා. මිනිස්සු නතර වුණා. ඔවුන් කවදාවත් හිත හොඳ භූතයෙක් දැකලා තිබුණේ නැහැ. එදා රාත්‍රියෙන් පස්සේ මන්දිරය නැවත භූත මන්දිරය කියලා හඳුන්වලා නැහැ. එය කැස්පර්ගේ ගේ වුණා. ළමයින් කාලයත් සමග බය නැතුව එතනට ආවා. ඔවුන්ට අමුතු සිසිලක් දැනුණත් බයක් නොවේ. දැන් කැස්පර්ට මිතුරන් ගොඩක් හම්බ වුණා. ඔවුන් සතුටින් හිටියා. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා.
channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටුන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්!